ආයුෂ බොහෝ වේවා. ඔන්න එහෙනම් අදත් හැමෝම පිළිගන්නවා මිස්ටර් පුදුමයා TV අපේ අලුත්ම channel එකේ දෙවනි වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයා තාමත් අපිව subscribe කරලා නැත්නම් මේ දැන්මම subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාන්න. අපි යමු එහෙනම් අද වීඩියෝ එකට. සුපිරි මංග ටිකක් තියෙනවා ඔයාලා වෙනුවෙන්ම. බලන්න ඔයා දැකලා තියෙනවද කියලා මෙන්න මේ වගේ ගැජට් එකක් මීට කලින්. මේක පාවිච්චි කරන්නේ මාළු අල්ලන්නනේ. දැක්ක නේද එයාලා කරපු වැඩේ. මාළුන්ට මේ ගැජට් එක ඇතුළට රින්ගන්න පුළුවන්. හැබැයි ඒකෙන් එළියට එන්න බැරි නිසා තමයි උන්ව මේක ඇතුළේ හිර වෙන්නේ. මාරම රොමැන්ටික් මූඩ් එකේ යන කෙනෙක් නේද? දැන් මම ඔයාලට මේ පෙන්වන්න යාළුවනේ අති දැවැන්ත නැව්වල බඳ පිරිසිදු කරන M6 කියන මැග්නටික් ක්ලීනින් රොබෝට් එක. පේනවනේ මෙයාගේ රාජකාරිය මෙයා බඳේ එල්ලිලා ලස්සනට කරන විදිය. වතුරෙන් උඩ කොටස විතරක් නෙමෙයි වතුරෙන් යට කොටසෙත් කිමිදිලා මේ වැඩේ කරන්න මේ M6 කියන රොබෝට පුළුවන්. අයියෝ මේව නම් පව් වැඩ නේද? පේනවනේ කට දෙපැත්තෙන් කෙල වැක්කිරන හැටි. මෙයා ඉන්න මූඩ් එකේ හැටියට නම් මෙයාට හොඳටම තලලා. එහෙම නැත්නම් හොඳටම බැනලා. මේ ඒක නෙමෙයි. පුංචි වේකන්සියක් තියෙනවා කාට හරි එන්න පුළුවන්ද? මගේ මේ රත්නපුරේ ඇපල් වත්තේ දොඩම් කඩන්න. සාමාන්‍ය යාළුවනේ $22ක වගේ මුදලකට දැක්කම ඔයාලට ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගන්න හිතන මේ අයිටම් එකට කියන්නේ රැප් ඩිස්පෙන්සර් කියලා. පිළිවෙලකට ලස්සනට වැඩක් කරන්න කැමති අයට මේක මරු. හැබැයි ඉතින් අපේ රටේ පොලිතින් වල මිලත් එක්ක මේ විදිහට රැපින් කරන්න නම් මම හිතන්නේ වෙනම ජොබ් එකක් කරන්න වෙනවා. කකුල අහිමි වෙච්ච මේ ඇතාට ඒ අඩුපාඩුව නොදැනෙන්න බලන්නකො මෙයාලා හයි කරලා තියෙන බොරු කකුල. ඇත්තම කකුල තරම් ප්‍රයෝජනයක් නැති වුණත් දවසේ වැඩි කාලයක් හිටගෙන ඉන්න මේ අසරණයට මේ කකුලෙන් මොන තරම් සහනයක් දැන්නව ඇද්ද? පහුගිය කාලේ සෑහෙන ජනප්‍රිය මාතෘකාවක් වුණානේ පාම් ඔයිල්. ඒ දවස්වල නම් ලංකාවට ගේන එක තහනම් කරා. දැන් නම් කොහොමද දන්නේ නැහැ. මොකද පැය 24න් 24ට අපේ නීති වෙනස් වෙනවා. ගැසට් ගහනවා, ආයෙ අකුලනවා. ඉතින් ඒ කොහොම වෙතත් ඔයාලා මේ දකින්නේ පාම් ගස් වලින් පාම් ගෙඩි කඩා ගන්න විදිය. අපි දැන් බලමුකෝ ෆැක්ටරි එකට මේවා ගෙනිහින් මෙවෙන් කොහොමද පාම් තෙල් නිෂ්පාදනය කරන්න කියලා. ඉතින් මේ දැවැන්ත පොකුරේ පාම් ගෙඩි 100 ගාණක් තියෙනවා. ඒ පාම් ගෙඩියක ඇතුළ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැකලා නැති අය ඔන්න බලා ගන්න. ෆැක්ටරි එකට ගෙනිච්චට පස්සේ මේ පාම් පොකුරු පිටින් ජීවාණු හරණය කරලා විස බීජ හරණය කරගන්නවා මෙන්න මේ වගේ දැවැන්ත ස්ටීමර් එකක් ඇතුළට අහලා. ඊළඟට මේ ස්ටෙරිලයිස් වෙච්ච බොයිල් වෙච්ච පාම් පොකුරු ටික ගෙඩි වෙන් කර ගැනීම සඳහා මෙන්න මේ වගේ මැෂින් එකක් ඇතුළෙන් යවනවා. පේනවනේ ගෙඩි ටික වෙන් වෙලා හිස් වෙච්ච ඉති ටික එන හැටි. ඊට පස්සේ මේ ගෙඩි ටික මිරිකලා ඒකේ සාරය ගන්න එක තමයි කරන්නේ. මෙන්න මේ මැෂින් එක ඒ ගැන බලා ගන්නවා. හැබැයි මේ එකතු වෙන්නේ පිරිසිදු පාම් ඔයිල් නම් නෙමෙයි. මේ ටික පිරිසිදු කරගන්න වෙනම පියුරිෆයර් මැෂින් එකක් පාවිච්චි කරනවා. ඉතින් එහෙම කළා තමයි අවසානයේ අපි පරිභෝජනය කරන මේ පාම් ඔයිල් නිෂ්පාදනය වෙන්නේ. ඉන්දුනීසියාව තමයි ලෝකේ විශාලතම පාම් ඔයිල් නිෂ්පාදකයා. මෙන්න මේක දැක්කම ඔයාලටත් හිතුනේ නැද්ද අපිටත් මෙන්න මේ වගේ යාළුවෙක් හිටියා නම් හොඳයි කියලා? මෙයාට අමාරු නැද්ද දන්නේ නැහැ කකුල් දෙකෙන් ඇවිදිද්දිනේ. කොල්ලෝ කොහෙද ඔය බලන් ඉන්නේ? දැන් අපි බලන්න යන්නේ යාළුවනේ ඉබිකචල් එකක්. අහිංසකයි කියලා හිතුවට පේනවනේ ඔය පාට ටිකක් අඩු ඉබ්බා අනිත් එකාට සත්තම දාන හැටි. එනකොට හරියන්නේ නැහැ කියලා කළු පාට ඉබ්බා ෂේප් එකේ මාරු වෙන්න හැදුවත් පස්සෙන් පන්නගෙන ගිහිල්ලා ඇනලා මෙන්න බලන්න මේ පතොක් පඳුරට හිර කරගෙන ආයෙත් ඇනගෙන යන හැටි. ඉතින් මේ වීඩියෝ ක්ලිප් එකේ මේ දෙන්නගේ සටන ඉවරයක් නම් වෙන්නේ නැහැ. අතින් පයින් ගහගන්නත් බැරි හින්දා මේ පාට අඩු එකා වැඩි එකාට පන්න අනින එක විතරයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. එකපාරක් ඉතින් ඔන්න කොහොම හරි ඇනලා අනිත් පැත්තත් ගහනවා. හැබැයි ආයෙත් ඌම හොඳ පැත්තට පෙරලලා ආයෙත් අනිනවා. එහෙනම් යාළුවනේ මිස්ටර් පුදුමයාට මේ වීඩියෝ එක අවසන් කරන්නේ ඔයාගේ ටී-ෂර්ට් එකේ කලිසමේ වගේම සපත්තුවේ ඔය ඕනිම ලේස් එකකට දාන්න පුළුවන් ලස්සන ගැටයක් පෙන්නන ගමන්. ඉතින් ඉන්න ගමන් try කරලා බලන්න. එහෙනම් ගිහිල්ලා ඉන්නම්. තවමත් අපේ channel එක subscribe කරන්න බැරි වුණා නම් මෙන්න මෙතන click කරලා subscribe කරන්න.